ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට මැයි 18 කියන්නේ අමතක නොවන දවසක්. මුළු රටම එකම බලාපොරොත්තුවකින් ජීවත් වුණු අභිමානවත් දවසක්. අද ජාත්‍යන්තර රටවල් සහ බලවේග මොන බලපෑම මොන කෙනහිලිකම් කළත් අභිමානවත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාති වේදයකින් තොරව නිදහස් ශ්‍රී ලංකාවක හුස්ම ගත්ත දවසක්. තුමන් මව්බිමට සැපත්වන මොහොත ජනතාව ඉතාම උද්‍යෝගයෙන් තමන්ගේ ආදරණීය නායකයාට ස්වකීය උත්තමාචාරය පුද කරන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. මේ ප්‍රතාපවත් රාජ්‍ය තාන්ත්‍රිකයා නැවත තමන්ගේ මව්බිමට පැමිණි මොහොතේ බොහොම දවස ගැන කතා කරද්දී මහින්ද රාජපක්ෂ කියන උත්තුංග චරිතය ගැන අමතක කරන්න. කවුරු ඒ විදිහට අමතක කරන්න හැදුවත් හෘද සාක්ෂියක් තියෙන මිනිස්සෙක්ට එක අමතක කරන්න බෑ. මතත් එක බස් එකේ වැඩට නොගියපු යුගයක් තිබ්බ රටක්. අවුරු මොන විදියට කිව්වත් මහින්ද රාජපක්ෂ ඒ මිනිස්සුත් එක්ක කරපු ගනුදෙනුව හරි විදියට කරා. මහින්ද රාජපක්ෂ කයිවාරු ගාගහ කලින් හිටපු ආණ්ඩුවලට බැන බැන හිටියනම් අදටත් අපි ජීවත් වෙන්නේ බෝම්බ පුපුරන නිදහසේ පාරේ බැහැලා යන්න බැරි. උදේ ගෙදරින් එළියට ගියාම හවස ගෙදර එනකන් විශ්වාසයක් නැති රටක. ඒ වගේම වීරෝදාර රණවිරුවන් ලේ මස් හැටනහර දන් දීලා මේ රට රකින්න මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් හදන්න කරපු ඒ වෑයම අගය කළ යුතුයි. ඒ වෑයමට දේශපාලන නායකත්වයේ දුන් සේනාධිනායකයන් ආරක්ෂක ලේකම් ධූරයේ හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතා අභීත හමුදාපතිවරුන් ඇතුළු සියලු රණවිරුවන් මේ අභිමානවත් දිනේ අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් ලෙස අපේ උත්තමාචාරය රට බේරා දෙන්න කියන එකම ඉල්ලීමයි තමුන්නාන්සේලා කරේ. වෙන කිසි දෙයක් මගෙන් ඉල්ලුවේ නැහැ. මගෙන් ඉල්ලුවේ මේ රටෙන් කොටියව පරාජය කරලා කොටියව එලවලා දාලා මේ රට ඒකීය රටක් කරන්න කියන එකම ඉල්ලීමයි තමුන්නාන්සේලා කරේ. අපි ඒ වැඩේ කරා.